සුබ දවසක් සියලු දෙනාට. අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මම දැක්කා පෙරේදා එක්තරා රූපවාහිනී වැඩසටහනකට සහභාගී වුණා. දේශපාලනික වැඩසටහනකට ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ වගේම මිහිරිගම ප්‍රධාන සංවිධායක සජිබ සංවිධායක ප්‍රසාද් සිරිවර්ධන මහත්මයාත් ඒ වගේම විපක්ෂ නියෝජනය කරමින් තවත් අයෙක් සහ ඒ වගේම NPP එක නියෝජනය කරමින් නීතිඥ මහත්මයෙක් ඇතුළු දෙදෙනෙක් ඒ වැඩසටහන සහභාගී වුණා. එතනදී පැහැදිලිවම ප්‍රශ්නයක් අහනවා ප්‍රසාද් සිරිවර්ධන කියන മന്ത്രിවරයා අර නීතිඥ මහත්තයන් අහනවා මේ ළඟදින් දවසක අතිගරු ජනාධිපතිතුමා විසින් යම්කිසි උත්සවයකදී මෙන්වැනි ප්‍රකාශයක් කරනවා. මොකද්ද මේ ප්‍රකාශය? දැන් ඉදිරියට පවත්වාගෙන යාමට තියෙන පැරණි නඩුවල සාක්ෂිකරුවන් මේ ගිහිල්ලා. ඒ වගේම එව්වා සාක්ෂි සමහරක් එව්වා නැහැ. ඒ වගේම එව්වට සාක්ෂි අස්ථානගත වෙලා. ඒ වගේම මෙව්වට සාක්ෂි නැතුව තමයි මේ දේවල් විභාග කරලා තියෙන්නේ, නඩු පවත්වාගෙන ගිහිල්ලා තියෙන්නේ, නඩු දාලා තියෙන්නේ කියලා. එතනදී නීතිමය ප්‍රතිපාදන දැන් කොහොමද මේ දේවල් නැති වුනහම නීතිමය ප්‍රතිපාදන කොහොමද තියෙන්නේ මේ නඩුව පවත්වාගෙන යන්න කියලා ඉතාමත් සරල ප්‍රශ්නයක් අහනවා ප්‍රසාද් සිරිවර්ධන ගරු මන්ත්‍රීතුමා විසින් අර නීතිඥ මහත්තයාට. ඒ නීතිඥ මහත්තයා ගමේ ඉන්න නීතිඥ මහතුරුන්ටත් උසාවියේ ඉන්න නීතිඥ මහතුරුන්ටත් ඉතාම දුක හිතෙන උත්තරයක් තමයි මේතුමා දෙන්නේ. අර අහපු ප්‍රශ්න වෙනුවට ඒතුමා කතා කරන්නේ මේ ලදරුවන්ට හැදෙන වලිප්පුවක් පිළිබඳව. ඒතුමා කෙලින්ම ඔබ බලන්නේ වැඩසටහන YouTube නාලිකාවල යනවා මේ දවස්වල. ඒතුමා කෙලින්ම කියන්නේ ඔබ දන්නවා මේ රටේ මාස 3 ඉඳන් අවුරුදු 5 දක්වා පොඩි ළමයිට හැදෙන රෝගයක් තමයි මේ ලදරු වලිප්පුව කියන්නේ. එතකොට මෙන්න මේ දෙන්නටත් හැදිලා තියෙන්නේ එවැනිම ලදරු වලිප්පුවක් කියලා. ඒතුමා වලිප්පුව ගැන කතා කරනවා මිසක් ඒ කතා කළා ඒතුමා අරකට උත්තරයක් දෙන්නේ නැහැ. ඒතුමා නමුත් ප්‍රතිපත්ති ප්‍රකාශනයක් පිළිබඳව කතා කරනවා. නමුත් ඊටාම සරලයි පොඩි ප්‍රශ්නේ ඒකට උත්තරයක් දෙන්නේ නැහැ. ඇයි? මම දන්නේ නැහැ. ඒතුමාට මට නීතිඥවරයෙක් හැටියට තර්ක කරන්නත් බෑ. ඒතුමාට දැනීමක් නැහැ කියන්නත් බෑ. අතිවිශාල මේ නීතිඥ කොටසක් මේ ලංකාවේ ඉන්න ඉතා දක්ෂ නීතිඥයෝ ඉන්නවා. ඒතුමන්ලටත් මේක විලිලැජ්ජා හිතන කතාවක්. ඒතුමා මම ගෞරවයෙන් ආරාධනා කරනවා මේ සියලු නීතිඥ මහතුරුන්ට ඒක බලන්න. බලලා ඔබතුමා පක්ෂ විපක්ෂයකින් තොරව ඒක කොතෙක් දුරට සාධාරණීකරණය කරනවාද? ඇත්තටම අපි දන්නේ නැති දෙයක් දැනගන්න ඕනේ ගරු නීතිඥ මහතුරුන්ගේ. ඒතුමන්ලා තමයි අපි නඩුවකට ගියත් අපි නඩුව පවත්වන්න ඉස්සෙල්ලා නඩුවක් දාන්න ඉස්සෙල්ලා ඒතුමන්ලා පැහැදිලි කරලා දෙනවා මෙන්න මේ ප්‍රතිපාදන අනුව තමයි අපිට කටයුතු කරන්න වෙන්නේ කියලා. නමුත් ඒ ප්‍රතිපාදනයත් තියා මම හිතන්නේ මේතුමා ඒ කිසිම දෙයක් දන්නේ නැහැ. ඒ හින්දාව තමයි අර දෙන්නට හයියෙන්ම කතා කරලා කියන්නේ මේ දෙන්නට කුඩා ලදරු වලිප්පුව හැදිලා කියලා. ඉතින් ඔන්න ඔය තත්ත්වයෙන් තමයි අපි NPP එකේ මහතුරු ගියපම හරි උත්තරයක් දෙන්න නැති වුනහම රෙදි නැතු රෙදි ගලවගෙන දුවන්න වෙනවා. ඒ නිසාවෙන් මම අතිගරු ජනාධිපතිතුමාටත් අනිකුත් මේ සංවිධාන වලට ඉල්ලා සිටිනා මේ වගේ වැඩසටහන් වලට යනකොට ඔය වගේ කුලප්පුව හැදිච්ච මන්ද බුද්ධික ඒ වගේම කිසිම දැනීමක් නැති අය යවන්න එපා. හොඳ කට්ටිය යවන්න. ෆයිට් එකක් දෙන්න පුළුවන්. තර්කයක් කරන්න පුළුවන්. ඒ වගේම එකින් එක්කෙනාට අදහස් හුවමාරු කරගන්න පුළුවන්. මෙන්න මේ වැදගත් බුද්ධිමත් කියලා හිතන අයට යවන්න. මොකද ওই ප්‍රසාද් සිරිවර්ධන කියන්නේ භෞතික විද්‍යාව සම්බන්ධව හොඳ දැනීමක් තියෙන පාර්ලිමේන්තුවේ වුණත් බලන්න මම හිතන්නේ 225 දෙනාගෙන් අංක 1 කතා කරන්න පුළුවන් පිරිසුදු වචන තියෙන සෑම සාධාරණ ප්‍රශ්නයක් අහන අසාධාරණ නොවන කරුණු පැහැදිලි කරලා දෙන ඒ වගේම යම්කිසි කෙනෙක් හොඳක් කෙරුවොත් ආණ්ඩුව හෝ යම්කිසි තැනැත්තෙක් හෝ කණ්ඩායමක් ඒ පිළිබඳව හොඳ කියමින් නරකක් කළොත් ආණ්ඩුව හෝ තැනැත්තෙක් හෝ කණ්ඩායමක් ඒකට නරකයි කියමින් හොඳ පැහැදිලි වතුර වාගේ ඇල් වතුර වාගේ උත්තරයක් දෙන කතාවක් කරන කුණුහරුප කියන්නේ නැති
පැහැදිලි වචන තියෙන එකම මන්ත්‍රීවරයා තමයි 225 දෙනාගෙන් මම හිතන්නේ ඔය ප්‍රසාද් සිරිවර්ධන කියන භෞතික විද්‍යාව උගන්වලා පාර්ලිමේන්තුවට පළවෙනි වතාවට ගියපු ඉතාමත් තරුණ නායකයෙක්. ඒ නිසා මේ වගේ අයත් එක්ක හැප්පෙනකොට ලේසි නෑ. ඒ නිසා මෙවැනි වැඩසටහන් වලට යනකොට ප්‍රසාද් සිරිවර්ධන කියන മന്ത്രിවරයා යන වැඩසටහන් වලට ඔබතුමන්ලගේ දක්ෂ බුද්ධිවත් අය යවන්න කියලා ඉල්ලා සිටිමින් ජය වේවා ජය වේවා රෙදි නැතුව මේ වගේ යන්න ලෑස්ති වෙන්න එපා. හොඳ බුද්ධිමත් අය යවන්න ජය වේවා.